ඊට පොසොනුත් එක්ක නේද බල කොහෙද යනවද? ඕගන් එන පොලිස් එකක් යන්න කියලා බැරි. කවුරු දැන් තනියෙන් නැත්තම් කවුරු ඉන්නවද? නෑ මායි තව යාළු සෙට් එකක් ඉන්නවා මේ. එහෙනම් මාත් එන්න මාත් එක්ක යනවද? යනවා. අයියා. අනිවාර්යෙන් එනවනේ. ඔව් අනිවාර්යෙන් එනවා. යන් කස්සා එනවා. මම මොකක්ද දන්නේ නැහැ සීන් එක නේ. ඇයි දන්නේ ආම්පස්සේ නගරාම් පස්සේ බලමු. ඊට පස්සේ ආවා. කස්සා කොයිද අදිස්සින් වගේ ඔයා යන්නේ? මට මේ පොඩි සල්ලි ප්‍රශ්නයක් කියලා දෙන්නේ. ඇයි? මං කුලියට ඉන්නේ. කුලියකාරයා මේ අද දවස් හතර කුලිය දෙවන්න කිව්වා. මාස ගාන කුලිය දෙස්සක් තියෙනවා. බලවත් නැද්ද බං උදේ 25ක් වෙලා. සංගා නෑනේ බං තිබ්බනම් මං අනිවාර්යෙන් දෙනවා බං. ඔයා දෙන්නේ නැහැ මම තිබ්බල උඹ දෙනවද බං? මොකක් හරි කරලා ඔයලා දෙනවා බලන්න පොඩ්ඩක්. අද ගන්න තවන්න කින්නත් අට්ටියෙන් ඉන්න මුන් නැහැ කියනවා බං. එහෙම ගියොත් ඒ මට ගෙදරින් එළියට වහින්න වෙනවා. බලන්න මොකක් කරලා ඇහින්නේ නැහැ. හරි බං හරි ගන්න මං ගිහින් එන්න. හරි බං එන. හරි බං. තුලා ඔකස්සා මොකෝ කියපන්. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ මං කුලියට ඉන්නේ. මගේ බයික් එකේ පොඩි දාගෙන මට රුපියල් 25ක් දෙන්න පුළුවන්ද? මම ඔයාලට මාස දෙකකින් දෙන්නම්. කොරියන්ග බලන්න මං ඔබට දෙන්නම් මේ ප්‍රශ්නයක් නැහැ. මොකද්ද හදිස්සිය? මං කුලියට ඉන්නේ. කුලිය අයිතිකාරය ඇවිල්ලා කිව්වා දවසට වෙනකොට සල්ලි දැම්මුනේ නැත්තම් මට ගෙදරින් යන්න කියලා බං. අම්මට එහෙමද? ඔව් බං. හරි අවුලක් නැහැ නේද ඔබට අනිවාර්යෙන් මාස දෙකකින් සල්ලි දීලා පොත බේරගෙන ඵලයක්. මම ට්‍රාන්ස්ෆර් එකක් දාන්න. හරි බං දුලා දැන් කියවනේ. හරි බං හරි. හරි. කස්සා දුලා මචං මේ උඹ බයික් එකේ බේරගත්තේ නැහනේ. දැන් මට අද මේක ගෙනියන්න වෙනවා බං. මට පොඩි ප්‍රශ්නයක් ආවා. මට තව මාසයක් කල් දෙන්න වේද ඔයාලා? මාසයක් කියන්නේ දැන් මාස දෙකකට දැන් දවස් ගාණක් වුණානේ. මට මීට කලින් මොකක් හරි ඉවිත් කිව්වනම් කරලා දෙන්න තිබ්බා. ඔබ සල්ලි වල භාගයක් හරි දුන්නා නම් දැන් කරන්න දෙයක් නෑ වන් සෝරි. හරි මට මට මේක මාසයක් කල් දෙන්න. නෑ මට මේක අරන් ඉන්න ඕන තමයි.